හරි ළමයි. දැන් අපි කම්පියුටර් බේසික්ස් ගැන ඉගෙන ගත්තා දෙවෙනි පාඩමේ පළවෙනි කොටසෙන්. දැන් අපි නෙට්වර්කින් කියන කොටස තමයි ඉගෙන ගන්න යන්නේ. නෙට්වර්කින් කියලා ගත්තාම මේක හරි ආස හිතෙන පාඩමක්. හරිද? මොකද මම එහෙම කියන්නේ ඔයා මේකෙදි අපි කතා කරන්නේ නෙට්වර්ක් බේසික්ස් විතරයි තියරි විදිහට. හැබැයි නෙට්වර්කින් කියන සබ්ජෙක්ට් එක ගැඹුරට ඉගෙන ගන්නවා නම් IP ඇඩ්‍රසින් ඉන්ටර්නෙට් එක කොහොමද වැඩ කරන්නේ? ඉන්ටර්නෙට් එක ඇතුලේ ජාලය හැදිලා තියෙන්නේ කොහොමද? හැම දෙයක්ම වට ඉගෙන ගන්න පුළුවන්. ආයතනයක කොහොමද ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්නේ? මෙන්න මේ කියන හරි ලස්සන සබ්ජෙක්ට් එකක් මේක. හරිද? නෙට්වර්කින් පැත්තම වට ස්පෙෂල් කරලා නෙට්වර්කින් ඉන්ජිනියරින් කියන පෝස්ට් එකට උනත් යන්න පුළුවන්. හොඳයි. අන්න ඒ වගේ සබ්ජෙක්ට් එකේ බේසික් ටික තමයි ඔයා ඉගෙන ගන්න යන්නේ. එහෙනම් අපි කලින් වගේම මේ පාඩම කතා කරනකොට මේ පාඩමෙත් අපි කී පොයින්ට් කීපයක් තියෙනවා ඉගෙන ගන්න ඕනේ. මොනවද කියලා ගත්තොත් අපි මුලින්ම කම්පියුටර් පෝර්ට්ස් ඉගෙන ගමු. අපි මුලින්ම යන්නේ අපි කම්පියුටර් පෝර්ට්ස් ඉගෙන ගන්නවා. කම්පියුටර් පෝර්ට්ස් අපිට 8ක් විතර ඉගෙන ගන්න තියෙනවා. එතනින් පස්සේ අපි data communication. ඒ කියන්නේ මේ දත්ත හා තොරතුරු sannivedanaya. අපි දැන් මේ network හදන්නේ data communicate කරන්නනේ. දත්ත හා තොරතුරු sannivedanaya කරන්න තමයි මේ networking කියන subject එක අපි ඉගෙන ගන්න. ජාල නිර්මාණය කරන්න. හරිද ළමයි? එතකොට මෙන්න මේකේ අණු කොටස් ගොඩක් තියෙනවා. සාමාන්‍ය අණු කොටස් 8ක් විතර තියෙනවා. ඒකින්ද මම මේක එක මාතෘකාවක් විදිහට අරගෙන ඔයාලට ඉතුරු ටික කියලා දෙන්න. මේකෙදි අපි ඉගෙන ගන්න ඕනේ ජාලකරණයේ මූලිකම අංග. ඒ කියන්නේ මෙන්න මේ නෙට්වර්කින් වල මූලිකම අංග අපි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ දත්ත සම්ප්‍රේෂණය කරන, ඒ කියන්නේ data communicate කරන දත්ත සම්ප්‍රේෂණ විදි ටික ඉගෙන ගන්න ඕනේ. කොහොමද අපි data එකක් transfer කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ මේ දත්ත අපි transfer කරන මාධ්‍යයන් මොනවද? data communication media. එහෙම නැත්නම් data transmission media. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය කියන එක අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ computer network මේ network connect කරන connecting devices ගැන ඉගෙන ගන්න ඕනේ. computer network connecting devices ගැන අපි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අපි පරිගණක ජාල වර්ග ඉගෙන ගන්නවා. මොනවද පරිගණක ජාල වර්ග කියන්නේ? computer network types ඉගෙන ගන්නවා. පරිගණක ජාල වර්ග අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ network topology ගැන ඉගෙන ගන්නවා. network topology. ඒ කියන්නේ මේ කම්පියුටර් අපි topology ගැන වෙනම ආකාර තියෙනවා. අන්නේ ආකාර වලට කොහොමද මේ පරිගණක සම්බන්ධ කරන්නේ කියන එක network topology වලදී අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ අර හැම පාඩමක්ම වගේම මෙන්න මේ networking වල වාසි සහ අවාසි අපි කතා කරනවා. ඒතර ඔයාලට තේරෙනවා මේක ටිකක් ලොකු පාඩමක්. හරිද? අපි නිකන් අංක ටික දාගෙන ගියොත් 1යි 1යි 3යි 4යි 6යි 7යි මෙන්න මෙහෙම අනුමාත්‍රිකා කීපයක්ම අපිට ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් අපි මුලින්ම පෝර්ට්ස් වලින් ඉගෙන ගමු. මම ඔයාලට කිව්වා පෝර්ට් 8ක් ගැන අපි කතා කරනවා කියලා. එහෙනම් මේ පෝර්ට් 8ක් ගැන කතා කරනකොට අපි මුලින්ම දන්නේ ඒවායින් පටන් ගමු. මොනවද ඔයා දන්න පෝර්ට්ස් වර්ග? කම්පියුටර් එකේ අර ඔයාගාව ගෙදර තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් නම් කම්පියුටර් එක පිටිපස්සේ තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ලැප් එකක් නම් තියෙන ලැප් එක පැත්තේ පෝර්ට් වර්ග තියෙනවා.
සමහරටව දන්නේ නැතුව ඇති මොන වගේ ඒවාද මේ කියලා. ඉතින් ඔයා දන්න ඒවා තියෙන්න පුළුවන් නේ. මොනවද ඔයා දන්නේ ඒවා? ඔයා හොඳටම දන්නවා මෙන්න මේ පෝට් එක නම්. ටිකක් අපි ලස්සනට අඳිමුකෝ. මේ මොකද්ද? මේ තමයි USB port එක. මොකක්ද USB කියන්නේ? Universal Serial Bus. ඔය බස් පද්ධතිය කියලා කියන්නේ data එහා මෙහා අරන් යන බස් පද්ධතිය කියලා බස් සිස්ටම් කියලා එකකුත් තියෙනවා මදර් බෝඩ් එකේ. හරිද? අපි ඒක සාමාන්‍ය A level වල තියෙන ආකාරනේ. බස් කියන එක මතක් වුණින්ද මට ඒක මතක් වුණේ. එතකොට Universal Serial Bus තමයි ඔය පෝට් එක. මේ USB පෝට් එක ගත්තාම මේක මේ USB වලත් type වර්ග තියෙනවා. දැන් ඔයාලා USB type C. type C කියන්නේ මොකද්ද? type C කියන්නේ ඔයාලා ගෙදර තියෙන අපි ෆෝන් වල පාවිච්චි කරන්නේ අර පොඩි එක type C එක. මේකට කියන්නේ type C. මේක type A එකක්. මේ type A USB port එක, මේ type C USB port එක තව තියෙනවා. මේ type B එක. නිකන් මෙන්න මේ වගේ ලොකු කොටුවක් වගේ හැඩයකට type B එක තියෙනවා. තව ඔය අහලා ඇති අර micro USB port එක. ඉස්සර phone chargers වලට ආවේ. ඒ micro USB එක. තව mini USB කියලා තියෙනවා. USB වර්ග තියෙනවා. හරිනේ. ඒවාට දැන් රූපයක් දැක්කහම අඳුන ගන්න පුළුවන්. මේක type A එකක්, B එකක්, සාමාන්‍ය C අපි chargers phone වල තියෙන C එක type C එක. ඊට පස්සේ micro USB කියලා ඉස්සර phone වල charging port එකක් තිබ්බා. ඊට පස්සේ අපි කතා කරනවා දැන් USB port එකව දන්නවා. තව ඔයාලට නිතර ඇහැ ගැටෙන port එකක් තියෙනවා. ඒ මොකද්ද? මෙන්න මේ වගේ port එකක් දැකලා තියෙනවද කියලා බලන්න. මේ පෝට් එක මොකද්ද? ඔව්. මේකට අපි කියනවා RJ45 පෝට් එක. මොකද්ද? RJ45. ඒ කියන්නේ සියලුම නෙට්වර්කින් කටයුතු සඳහා අපි මේ පෝට් එක පාවිච්චි කරනවා. දැන් බලන්න ඔයාගේ ගෙදර ලැප්ටොප් එකක් තියෙනවා නම් ඒක මේ පෝට් එක තියෙනවද කියලා. හැබැයි අද වෙනකොට දැන් ගොඩක් ලැප්ටොප් වල මේ පෝට් එක එන්නේ නැහැ. අන්න ඒකත් කොට අපිට මේ පෝට් නෙට්වර්කින් කටයුතු කරන්න ඒ ලැප් වල මේ පෝට් එක නැත්නම් ප්‍රශ්නයක් නේ. අන්න එතකොට අපි ඇඩැප්ටර් එකක් වෙනම පාවිච්චි කරනවා. එතකොට USB පෝට් එකෙන් අපිට මේ නෙට්වර්ක් පෝට් එක ලබා ගන්න පුළුවන්. වෙනම ඇඩැප්ටර්ස් තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ PC එකේ පෝට් එකක් නැහැ කියලා හිතන්නකෝ. අන්න එතකොට අපි නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් කියලා වෙනම කම්පියුටර් හයි කරන කාඩ් එකක් තියෙනවා. BGA කාඩ් එක වගේම වෙන කාඩ් එකක් තියෙනවා. අන්න ඒ කාඩ් එක හරහා අපි කම්පියුටර් මදර් බෝඩ් එකට මේ පෝට් එක ඉන්පුට් කරගන්නවා. එහෙනම් RJ45 කේබල් RJ45 පෝට් එක පාවිච්චි කරන්නේ මොකටද? නෙට්වර්ක් පෝට් එක පාවිච්චි කරන්නේ නෙට්වර්ක් කටයුතු සඳහා. හරි. ඊට පස්සේ තව පෝට් එකක් තියෙනවා ඔයා දන්න හොඳ පෝට් එකක්. මෙන්න මේක බලන්න ඔයාලට මතකයිද කියලා? මොකද්ද මේ පෝට් එක? ඔව්. මේ තමයි HDMI පෝට් එක. මේකෙන් මොකද්ද කරන්නේ? මේ HDMI පෝට් එකෙන් තමයි ඔයාගේ වීඩියෝ අවුට්පුට් කරන්න පාවිච්චි කරන පෝට් එක තමයි මේ HDMI පෝට් එක. ගොඩක් වෙලාවට ඔයා දැකලාදී මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් තියෙන්නේ. අන්නේ ප්‍රොජෙක්ටර් කනෙක්ට් කරන්න PC එකට නැත්නම් ලැප්ටොප් එකට කනෙක්ට් කරන්න මෙන්න මේ HDMI පෝට් එක පාවිච්චි කරනවා. ඔයාගේ VGA කාඩ් එකක් තියෙනවා නම් කම්පියුටර් එකේ ඒකෙත් මේ HDMI පෝට් එක බලා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් අපි හොඳටම දන්න පෝට් වර්ග 3ක් ඉගෙන ගත්තා. හරිනේ. පෝට් එකක් මතක තියාගන්න ඕනේ. මේ තුන අපි කොහොමද දන්න පෝට් 3. ඊළඟට අපි යනවා ලේසියෙන් නම් මතක තියාගන්න පුළුවන් පෝට් එකක් තමයි ඔඩියෝ පෝට් එක. ඊළඟට ඔඩියෝ වගේම එහෙනම් වීඩියෝ පෝට් එක. හරි. මේකේ රූප ටික අපි අඳගමු. ඔඩියෝ පෝට් එක ගත්තාම
ඔයාගේ කම්පියුටර් එකේ එහෙම නැත්නම් PC එකේ ඔයා දැකලා ඇති මෙන්න මේ වගේ රවුම් තුනක් තියෙනවා. මෙන්න මේ රවුම් තුනෙන් එක එක පාට තමයි මේ රවුම් වල තියෙන්නේ. ඔයා දැකලා ඇති රතු පාට එකක් තියෙනවා. රතු පාට එක කියන්නේ මයික්‍රොෆෝන් එක ගන්න තියෙන එක. ඒ වගේම ඔයා දැකලා ඇති කොළ පාට එකක්. මේක අපි ගමුකෝ ග්‍රීන් කියලා. කොළ පාට පෝට් එකෙන් තමයි අවුට්ලයින් එක යන්නේ. අවුට්පුට් එක යන්නේ. ඒ වගේම තව නිල් පාට පෝට් එකක් තියෙනවා. ඒකෙන් තමයි ඉන්පුට් ගන්නෙ. හරිනේ. මෙන්න මේක තමයි එතකොට ඔඩියෝ පෝට් එක කියලා කියන්නේ. මේකට අර ඔඩියෝ ජැක් එක ගහලා අපි වැඩ කරගන්නවා. ඊට පස්සේ වීඩියෝ පෝට් එක. වීඩියෝ පෝට් එක කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ පෝට් එකක් දැකලා තියෙනවද කියලා බලන්න. ඔයා දැකලා ඇති මෙන්න මේ වගේ පෝට් එකක්. මෙන්න මේ වගේ පෝට් එකක්. මේකට කියන්නේ වීඩියෝ පෝට් එක. මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේකේ තියෙන්නේ හෝල්ස්. හරිද? මම මේ රවුමට ඇඳලා තියෙන්නේ. මේකේ තියෙන්නේ හෝල්ස්. හෝල්ස් කීයක් තියෙනවද? හෝල්ස් තියෙනවා ලයින් 3කට 5 ගානේ හෝල්ස් 15ක් තියෙනවා. එහෙනම් අපි VGA පෝට් එක අඳුනගන්න. එහෙම නැත්නම් වීඩියෝ පෝට් එක අපි අඳුනගන්නේ හෝල්ස් 15ක් තියෙනවා. පේලි 3කට. VGA කියලා කිව්වහම අකුරු 3යිනේ. VGA වගේ VGA කිව්වහම අකුරු 3යි වගේ මේකේ පේලි 3ක් තියෙනවා. ඊළඟට අපි වීඩියෝ පෝට් එකට පස්සේ සීරියල් පෝට් එක ගැන කතා කරනවා. සීරියල් පෝට් එකත් මෙන්න මේ වගේමයි. අන්න ඒකයි මම මේක මෙතනින් ලිව්වේ. සීරියල් පෝට් එකේ හැබැයි වෙනසක් තියෙනවා. ඒ තමයි මේකේ තියෙන්නේ පින් 9ක් තමයි තියෙන්නේ. මේකේ තියෙන්නේ හෝල්ස් 15ක්. හැබැයි මේකට අපි VGA කේබල් එක VGA පෝට් එක කියලාම කියනවා. අකුරු 3කින්ද පේලි 3යි. මේකේ තියෙන්නේ පින්ස් 9ක් 5ක් හා 4ක් විදිහට. එහෙනම් ඕන් දැන් ඔයා සීරියල් පෝට් එකක් දන්නවා. සීරියල් පෝට් එක මොන වගේ වැඩවලද පාවිච්චි කරේ කියලා කතා කරද්දී ඉස්සර දැන් අද කාලේ රවුටර්ස් තියෙනවානේ. ඉස්සරත් රවුටර්ස් තිබ්බා හරියද? හැබැයි අද කාලේ අද තියෙන රවුටර්ස් වල මේ මොඩම් එක කියන කොටසත් රවුටර් එක ඇතුළෙම තියෙන කොටසක් විදිහට තමයි එන්නේ. හැබැයි ඉස්සර මේ මොඩම් කියන වචනේ මොඩම් කියන ඩිවයිස් එක වෙනම ඩිවයිස් එකක් විදිහට පාවිච්චි කරා. අන්න ඒක PC එකට කනෙක්ට් කරන්න තමයි මෙන්න මේ සීරියල් පෝට් එක පාවිච්චි කරේ. ඊගාව එක අපිට අද වෙනකොට දකින්න අමාරු පෝට් එකක් තියෙනවා. ඒ තමයි PS2 පෝට් එක. PS2 පෝට් එකයි පැරලල් පෝට් එකයි. පැරලල් පෝට් එකයි. මොකද්ද PS2 පෝට් එක කියලා කියන්නේ? PS2 පෝට් එක කියන්නේ මෙන්න මෙහෙම රවුමක් ඇතුලේ මම මේ අඳිනා වගේ රූපයක් තියෙනවා. මෙන්න මේ වගේ එකක් තමයි PS2 පෝට් එක කියලා කියන්නේ. මෙන්න මේකෙත් පාට දෙකක් ආවා. එකක් ආවා කොළ පාටින් පෝට් එකක් ආවා. අනිත් එකෙන් ආවා දම් පාටින් පෝට් එකක් ආවා. මේ කොළ පාට පෝට් එක ආවේ මවුස් එකට. ඒක ඔයා දැනගන්න ඕනේ. මේක කීබෝඩ් එකට. ඒ කියන්නේ කොළ පාට ආවේ මවුස් පෝට් එක විදිහට, පර්පල් එක ආවේ කීබෝඩ් පෝට් එක විදිහට. ඔයා බැරි වෙලාවත් කීබෝඩ් එක මේ කොළ පාටයකට ගහුවා කියලා වැඩ කරන්නේ නැහැ. හරිනේ. එකම පින් එක තමයි. හැබැයි වැඩ කරන්නේ නැහැ. ඒකින්ද ඒකෙත් පාට දෙකක් තිබ්බ කියලා මතක තියාගන්න. ඊට පස්සේ මේ පැරලල් පෝට් එක. පැරලල් කිව්වහම මට මොකද්ද මතක් වෙන්නේ? නිකන් පැරලල් ඉන්න කියලා කියන්නේ අපි ඔය සමාන්තරව ඉන්න කියලා කියන්නේ. පැරලල් පෝට් එක ටිකක් දිගයි. වගා පරණ මදර් බෝඩ් එකක් නම් තියෙන්නේ. ඒකේ මේ පෝට් එක තියෙනවා. ඒක පොඩ්ඩක් දිග පෝට් එකක් සහ මේකේ හෝල්ස් තියෙනවා. මෙන්න මෙහෙම හෝල්ස් තියෙනවා 25ක්. හෝල්ස් 25ක් තියෙනවා
මේ පෝට් එකේ. මේ පෝට් එක පාවිච්චි කරේ ඒ දවස්වල printers සම්බන්ධ කරන්න. print එකට පාවිච්චි කරපු පෝට් එක විදිහට තමයි මේ පෝට් එක පාවිච්චි කරේ. එහෙනම් අපි දැන් පෝට් 8ක් කතා කරා. පළවෙනි පෝට් තුනම අපි දන්න දේවල්. USB පෝට් එක, network පෝට් එක, ඒ වගේම HDMI පෝට් එක. ඊළඟට අපි කතා කරා audio පෝට් එක, video පෝට් එක. මේ දෙක එක ළඟින් යන වචන. ඒ වගේම video පෝට් එකේ තියෙන holes line 3ක් තියෙනවා. ඒකට සමාන වගේම පෝට් එකක් තියෙනවා. ඒ තමයි serial පෝට් එක. ඒකේ line 2යි pins 9ක් තමයි තියෙන්නේ. ඊට පස්සේ PS2 පෝට් එකයි parallel පෝට් එකයි අපි වෙනම කතා කරා. ඒකෙත් කොළ පාට එක mouse එකටත් purple එක keyboard එකටත් ගියා. අවසානයේ parallel පෝට් එක කියන්නේ printers වලට පාවිච්චි කරපු පෝට් එකේ holes 25ක් තිබ්බා. එහෙනම් ළමයි ඔන්න ඔය විදිහට අපි ports ගැන කතා කරලා ඉවරයි. හරි එහෙනම් මම හිතනවා ඔයාලා note එකක් දාගන්නවා නම් දාගන්න ඇති කියලා. ඊළඟට අපි කතා කරනවා networking ගැන. අපි මාක්‍යයක් දාගමු මේ අපි computer ports කතා කරලා ඉවරයි. එහෙනම් ඊට පස්සේ data communication ඒ කියන්නේ networking කියන කොටසේ networking වල මූලිකම අංග මොනවද කියලා අපි කතා කරනවා. දැන් මම ඔයාලට කියවනේ networking එකකින් කරන් network කරලා අපි කරන්න හදන්නේ දත්ත සම්ප්‍රේෂණය කරන්න කියලා. එහෙනම් මෙන්න මේකේ මෙන්න මෙහෙම එක්කෙනෙකුයි මෙන්න මෙහෙම එක්කෙනෙකුයි ඉන්නවා. මේ පැත්තෙන් ඒ කියන්නේ මම තමයි දත්ත යවන්නේ. ඒ කියන්නේ මම තමයි sender. එහෙම නැත්නම් දත්ත ප්‍රභවය. මම තමයි දත්ත ප්‍රභවය. එහෙනම් මම දත්තයක් යවනවා නම් අනිත් පැත්තේ ඉන්නේ දත්ත ලබන්න receiver. ඒ කියන්නේ ග්‍රාහකයා දත්ත ලබන්න දත්ත ග්‍රාහකයා ඉන්නවා මේ පැත්තේ. එතකොට මම මෙහෙන් දත්ත යවනවා නම් එහා පැත්තෙන් මම දෙන දේ ගන්න කෙනෙකුත් ඉන්නවා නම් මට මේක යවන්න මේ මගේ දත්තේ යවන්න මට මාධ්‍යයක් ඕන කරනවා. අන්න මාධ්‍ය. එහෙනම් පොයින්ට් 3යි දත්ත ප්‍රභවය, දත්ත ග්‍රාහකයා, දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය. ඔන්න ඔය කියන තුන තමයි මෙන්න මේ networking වල මූලිකම අංග තුන විදිහට තියෙන්නේ. එහෙනම් ඔයා දැන් ඒකත් දන්නවා. හරි ඊළඟට අපි මූලික අංග ටික කතා කරලා දත්ත සම්ප්‍රේෂණ විධි ගැන කතා කරමු. දත්ත සම්ප්‍රේෂණ විධි කියලා ගත්තාම අපිට දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා. එකක් තමයි ඒකපත. මේකට කියනවා simplex කියලා. ඒ වගේම අර්ධ ද්විපද කියලා තව එකක් තියෙනවා. අර්ධ ද්විපද. ඒකට කියන්නේ half duplex. half duplex. ඊට පස්සේ පූර්ණ ද්විපද කියලා එකකුත් තියෙනවා. මොනවද මේ කියලා අපි කතා කරමු. මේකට කියන්නේ full duplex කියලා. ඒකපත එකේදී වෙන්නේ ඔයාට data transfer කරන්න පුළුවන්. හරිද? ඔයාට data එක transfer කරන්න පුළුවන් එක පැත්තකට විතරයි. උදාහරණයක් විදිහට මොකද්ද මේ ඒකපත කියලා කියන්නේ? ඒකපතයක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට බලන්න ඕන් අපි ගාව අපි ගෙදර වෙන්න අපේ TV එක තියෙනවා. මේ TV එක. මේක dialog TV එකක් කියලා හිතමුකෝ. මේක dialog TV එකක්. ඒතකොට මේ dialog antenna එකක් අපේ ගෙදර තියෙනවා. නිකන් මේක satellite antenna එකක් වගේනේ.
මෙන්න ඇන්ටනාව. එතකොට මෙන්න තියෙනවා චන්ද්‍රිකාව. එතකොට මෙන්න මෙහෙම ඩේටා ඔයාගේ සැටලයිට් එකට එනවා. මේකේ ඒකපත විදියට විතරයි දත්ත ගමන් කරන්නේ. ඔයාට පුළුවන් ද ඩයලොග් චන්ද්‍රිකාවට ඩේටා එවන්න පුළුවන්ද? නෑ. අපිට බෑ. මෙහෙන් විතරයි ඩේටා එන්නේ. මෙන්න මෙහෙම ඇවිල්ලා ඔයාගේ ගෙදරට එනවා. ඔයාගේ ටීවී එකට එනවා. හරි. ඊට පස්සේ අර්ධ දීපත. අර්ධ දීපත කියන එක ඔයාලට තේරෙන්න ඕනේ. අර්ධ දීපත කියලා කියන්නේ දෙපැත්තට දීපත කිව්වහම දෙපැත්තට යන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ ෆුල් ඩුප්ලෙක්ස් එකේ කියන්නේ පූර්ණ දීපත එකේ අර්ධ දීපත එකේ වෙනස මොකද්ද? වෙනස තමයි අර්ධ දීපත එකේදී එක වරකට එක පැත්තකට විතරයි යන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ. ඔයා දැකලා ඇති ඔය පොලිසිය ගාව තියනවා මෙන්න මේ වගේ උපකරණයක්. මේක මොකක්ද? මේකට කියනවා වෝකි ටෝකි එක කියලා. අර මොකක් හරි කියලා ඉවරනහම ඕව අනිත් පැත්තෙනුත් අදා ගාලා ඉවරනහම ඕව කියලා කියන්නේ. අන්න ඒකෙදි පාවිච්චි වෙන්නේ මෙයා කතා කරනකොට මෙයාට අහගෙන ඉන්න විතරයි පුළුවන්. ඒ වගේම මෙයා කතා කරන්න පටන් ගත්තට පස්සේ මෙයාට අහගෙන ඉන්න විතරයි පුළුවන්. එක පැත්තකට එක එක වරකට එක පැත්තකට විතරයි ඩේටා ගමන් කරන්නේ. අන්න ඒකට තමයි අපි අර්ධ දීපත කියලා කියන්නේ. එහෙනම් ඊගාට කතා කරනවා පූර්ණ දීපත කියන්නේ මොකක්ද? පූර්ණ දීපත කියලා කියන්නේ අද වෙනකොට අපි කෝල් ගන්න පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මෙන්න මමත් එහා පැත්තෙන් කතා කරනවා අනිත් එක්කෙනෙක් එහා පැත්තෙන් කතා කරනවා. මම කියන එකට වඩා හයියෙන් එයා කියන්න හදනවා. එයා කියන්න හදන එකට වැඩිය හයියෙන් මම කියන්න හදනවා. එතකොට දෙකම ඇහෙනවා. ඉතින් ඔන්න ඕක තමයි පූර්ණ දීපත කියලා කියන්නේ. එහෙනම් ළමයි ඔන්න ඔයාට දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් විදි කියන එක දැන් ඔයාට තේරෙනවා. ওই විදිහට තමයි දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. එහෙනම් ඊගොඩ අපිට මොකක්ද තියෙන්නේ කතා කරන්න? ඊළඟට අපි කතා කරනවා data transmission media. ඒ කියන්නේ මම ඔයාලට මේකෙදිත් කිව්වා මූලිකම අංගවලත් කිව්වා මාධ්‍යයක් පාවිච්චි කරනවා කියලා. අන්නේ මාධ්‍ය වෙනුවෙන් අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන්? අන්න ඒක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මෙන්න මේකෙදි සම්ප්‍රේෂණ මාධ්‍ය වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි නියමු මාධ්‍ය. මේකටම කියනවා guided media කියලා. ඒ වගේම නියමු නොවන මාධ්‍යයක් තියෙනවා. නියමු නොවන මාධ්‍ය. මේකටම කියනවා unguided media කියලා. හරිද ළමයි? එතකොට මොනවද මේ නියම මාධ්‍ය කියන්නේ? නියම මාධ්‍ය කියන්නේ මෙන්න මේ වගේ එකකට. මේ මොනවද? මේ තමයි රැහන්. එහෙනම් රැහන් භාවිතා කරන්නේ නියම මාධ්‍ය විදිහට, නියම නොවන මාධ්‍ය පාවිච්චි කරන්නේ තරංග. තරංග එනවා. මම ඔයාලට ඇඳලා පෙන්නුවේ සැටලයිට් එක. චන්ද්‍රිකා. අන්න චන්ද්‍රිකාවෙන් අපිට එන්නේ නියම නොවන මාධ්‍ය හරහා. මෙන්න මේ වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. හරි. එහෙනම් අපි නියම මාධ්‍ය යටතේ කතා කරනවා මුලින්ම twisted pair. twisted pair. pair කියන්නේ කම්බිය. හරිද? මේ twisted pair කියලා කියන්නේ network cable එක. ඔයාගේ ගෙදර වගාව මොකක් හරි රවුටර් එකක් තියෙනවා නම් ඒ රවුටර් එකට කේබල් එකක් හම්බ වෙනවනේ. අන්න ඒක කම්පියුටර් එකට හයි කරන්න කියලා. රවුටර් එක සහ කම්පියුටර් එක සම්බන්ධ කරන්න ඔයාලා network cable එකක් හම්බ වෙනවා. RJ45 කේබල් එකක්. අන්න ඒ කේබල් එක හදන්නේ මෙන්න මේ twisted pair වලින්. මේක ඇතුලේ යුගල් වශයෙන් යුගල් 4ක් තියෙනවා. ඒ කියන්නේ කම්බි යුගල් 4ක් තියෙනවා. ඒ කම්බිය ඒ කියන්නේ යුගලයක කම්බි දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම කම්බි 8ක් තියෙනවා. යුගල් 4ක් තියෙනවා.
ඒ විදිහට තමයි මේ twisted pair හැදිලා තියෙන්නේ. මේ twisted pair ගැන කතා කරනකොට twisted pair වර්ග දෙකක් තියෙනවා. එකක් unshielded twisted pair, අනිත් එක shielded twisted pair. unshielded කියන්නේ මොකද්ද? shield කියන්නේ ආරක්ෂාව වගේ අදහසක්. එතකොට unshielded කියලා කියන්නේ ආරක්ෂා කරලා නැති twisted pair. ඒ වගේම shielded ආරක්ෂාකාරී twisted pair තියෙනවා. මේකෙදි මේ shielded twisted pair පොඩ්ඩක් ගණන් වලින් වැඩි. හැබැයි මේකෙදි ඔයා data transfer කරනකොට ඒ data වල වෙන්න පුළුවන් හානිය අවම කරනවා. එතකොට ගොඩක් අපිට ස්මූත් විදිහට අපේ data එක transfer කරගන්න ඕන නම්, වේගෙන් අපේ data එක transfer කරගන්න ඕන නම් අපි මේ shielded twisted pair පාවිච්චි කරනවා. ඊළඟට අපි කතා කරනවා coaxial cable එක ගැන. twisted pair වලින් පස්සේ coaxial cable එක. coaxial cable කියලා කියමුකෝ අපි. coaxial cable එක කියන්නේ මොකක්ද? coaxial cable එක කියලා කියන්නේ ඔයාගේ ගෙදර TV එකේ ඇන්ටනා වයර් එක. අන්න මතකයිනේ අර කළු පාට වයර් එක. අන්න ඒකට තමයි අපි coaxial cable එක කියලා කියන්නේ. මම ඔයාලට ඇඳලා පෙන්නනවා නම් ඒක ඇතුලේ මෙන්න මෙහෙම තඹ කොයිල් එකක් තියෙනවා. අන්න ඒ කොයිල් එකට උඩින් සුදු පාට ආවරණයක් තියෙනවා. මතක් කරගන්න මම මේ කියද්දි. ඊට පස්සේ ඒකටත් උඩින් නිකන් තඹ වලින් ගිය දැලක් තියෙනවා. මෙන්න මේ වගේ දැලක් තියෙනවා, දැල ආකාරයක්. ඊට පස්සේ ඒකට උඩින් කළු පාට ලොකු වයරයක් ගිහලා තියෙනවා. හරිද ළමයි? ඔන්න ඔය වගේ වයර් එකක් තමයි coaxial cable එක කියලා කියන්නේ. එහෙනම් coaxial cable එක පාවිච්චි කරන්නේ මොන වගේ වැඩවලටද? TV ඇන්ටනා එකට පාවිච්චි කරනවා. තව මොනවටද? CCTV cable එකක් විදිහටත් මේක පාවිච්චි කරා. හරිනේ? ඒතකොට ඔය දෙක උදාහරණ දෙක. ඊට පස්සේ අපි කතා කරනවා අද වෙනකොට ඉතාමත් වේගයෙන් guided media එකක් විදිහට වේගෙන් data transfer කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි fiber optic cable. fiber internet connection එකක් තියෙනවා කියලා කියන්නේ. පොඩ්ඩක් මිලෙන් අධිකයි මේක. හැබැයි මේ ගොඩක් ස්පීඩ්. fiber optic. මේක ඇතුලේ තියෙන්නේ තුනී වීදුරු නල. ඔයා මේ වයර් එක දෙකට නැමුවොත් අනිවාර්යෙන් ඒ එතනින් පස්සේ ඒ වයර් එකෙන් අපිට පාවිච්චියක් ගන්න බෑ. මොකද ඒකේ වීදුරු නල ටික කැඩලා යනවා. එතකොට වීදුරු නල කැඩුණාට පස්සේ data transfer කරන්න බෑ. ඉතින් එහෙනම් fiber optic. එතකොට ඔයා දැන් guided media වර්ග තුනක් අපි ඉගෙන ගත්තා. එහෙනම් ඊගාවට අපි යනවා නියමු නොවන මාධ්‍ය වලට. නියමු නොවන මාධ්‍ය. radio waves. අපි මුලින්ම කතා කරනවා radio waves ගැන. මොනවද මේ රේඩියෝ වේව්ස් කියන්නේ? රේඩියෝ වලට පාවිච්චි කරන්නේ. හරිද? කොහේ හරි කන්දක් උඩ තියෙන. එහෙම නැත්නම් කොහේ හරි තැනක තියෙන ඔය ගුවන් විදුලි මධ්‍යස්ථානයක ඉඳලා අපේ ගෙදර රේඩියෝ එකට. හරිද? මේ රේඩියෝ හින්දා කියන්නේ රේඩියෝ එකට සංඥා එනවනේ. අන්න එන්නේ රේඩියෝ වේව්ස් වලින්. එහෙනම් රේඩියෝ වේව්ස් පාවිච්චි කරා. රේඩියෝ වේව්ස් පාවිච්චි කරා. ටීවී වල වෙන්නේ ඕකම තමයි. ඒ වගේම බ්ලූටූත්. ඊට පස්සේ Wi-Fi. මේ හැම දෙයකදීම පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන රේඩියෝ වේව්ස්. ඊට පස්සේ අපි කතා කරනවා මයික්‍රෝවේව්ස්. හරි. මයික්‍රෝවේව්ස් ගැන අපි කතා කරලමුකෝ. මෙන්න මේ මයික්‍රෝවේව්ස් වලින් තමයි අපි සැටලයිට් වලට දැන් මම මෙතන කතා කරේ මේ සැටලයිට් වලින් සංඥා එන්නේ මෙන්න මේ ශුද්ධ තරංග හරහා. ඒ කියන්නේ පොඩි හැබැයි ස්පීඩ් ගොඩක් වේගවත් විදිහට මේ මයික්‍රෝවේව්ස් වලින් තමයි ගොඩක් ඈත ඉඳන් අපිට තරංග එන්නේ. එහෙනම් මයික්‍රෝවේව්ස් පාවිච්චි කරනවා සැටලයිට් ඇන්ටනා වලට. ඊට පස්සේ අපි කතා කරනවා අධෝරක්ත කිරණ. අධෝරක්ත කිරණ. infrared
infrared waves. ඔයා ගෙදර රිමෝට් එකෙන් නම් ටීවී එක දාන්නේ. අන්නේ ටීවී එකේ තියෙන්නේ ටීවී එක ඉස්සරහා බල්බ් එකෙන් කරන්නේ අධෝරක්ත කිරණ වලින් තමයි අපේ ටීවී එක ඔන් වෙන්නේ. තව මීට කලින් ඔය Bluetooth කියන තාක්ෂණය එන්න කලින් මෙන්න මේ ඉන්ෆ්‍රාරෙඩ් පාවිච්චි කරලා data transfer කරන method එකක් තිබ්බා. පරණ කම්පියුටර්ස් වල සාමාන්‍යයෙන් තිබ්බ ගොඩක් පරණ ලැප්ටොප් වල එහෙම මේක තිබ්බා. හරිද? ඒකෙදි බල්බ් දෙකක් තියෙනවා ඒ ලැප්ටොප් වල. ඒකෙන් ඒ බල්බ් දෙකෙන් ඔයාලා ලැප්ටොප් දෙකම එකට තියන්න ඕනේ. කියන්නේ ඒ බල්බ් දෙක එකට සම්බන්ධ වෙන්න ඕනේ. අන්න එතකොට තමයි data transfer කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්නම තාක්ෂණයකුත් තිබ්බා. හරි. මේකේ අපි අකුරු හදමු. infrared හරිනේ. ස්පෙලිං ටික හදාගන්න. මම ඔයාලට සම්පූර්ණ නෝට් එකක් දෙනවා. හරිද? ඒකේ නෝට් එකේ ස්පෙලිං වැරදි නැති හොඳ පිළිවෙලට තියෙන දැන් මේ පාඩම ගත්තොත් මේ දෙවෙනි පාඩම ගත්තොත් මේ පාඩමේ සම්පූර්ණ නෝට් එකම අපිට එක කොලයකින් ඉවර කරන්න පුළුවන්. තව පොඩ රූපයක් දෙකක් වැඩි කරලා ගන්න ඕන. සාමාන්‍යයෙන් කොල එකක් කොල එකමාරක් කියන්නේ. කොල දෙකකින් අපිට වැඩි කරන්න පුළුවන්. එතකොට ඔයාලට පාඩම් කරගන්නත් ලේසි. අර මම ඔයාලට කිව්වේ මෙමරි රිකෝල් ප්‍රෝග්‍රෑම් එකේ ඔයා දවස් ගානේ දැම්ම පටන් ගන්නවා නම් හොඳයි. හැබැයි තව ලං වෙලා වුණත් අපිට පටන් ගන්න පුළුවන් ඒක. සාමාන්‍යයෙන් දවසට විනාඩි 10ක් අරගෙන එක කොලයක් පාඩම් කරනවා නම් හොඳටම ඇති. ඊට පස්සේ අනිත් එක අපිට WhatsApp channel එකේ link එක පල්ලෙහෙන් දාලා තියන්න බැරි වෙයි. ඒකින්ද WhatsApp number එක ඔයාලට පේන්න තියෙයි. ඒකට message එකක් දාන්න. මම ඔයාලට details දෙන්නම්. ඒ වගේම channel එකේ link එක මම ඔයාලට එවන්නම්. එහෙනම් අපි එහෙනම් දැන් කතා කරා නියම මාධ්‍ය, නියම නොවන මාධ්‍ය තුන කතා කරා. two state pair, coaxial cable එක, fiber optic cable එක, ඊට පස්සේ radio waves, microwaves, infrared waves. හරි ළමයි. එහෙනම් ඔය විදිහට අපිට අර මම කතා කරපු මාධ්‍ය කියන්නේ අපි දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය කියන කැලල ඔන්න ඔය විදිහට මේකෙදි ඉවර වෙනවා. මම හිතනවා ඔයාලා නෝට් එකක් දාගන්න ඇති දාගන්නවා නම් නැත්නම් ඒ ගැන බය වෙන්න එපා. නෝට් එකට මොකක් හරි කරමු. ඔයාලට අවබෝධයක් ගියා නම් පාඩමේ මෙන්න මේ කොටස් තියෙනවා කියලා ඒ හොඳටම ඇති. එහෙනම් data transmission media ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා computer network connecting devices. ඒ කියන්නේ දැන් මේ computer මේවා සම්බන්ධ කරන්න එපා. wire වලින් හරි එහෙම නැත්නම් wifi වලින් හරි අපි සම්බන්ධ කරනකොට මේවට අවශ්‍ය කරන උපාංග ටිකක් තියෙනවා. අන්නේ උපාංග මොනවද කියලා අපි දැන් කතා කරමු. එතකොට network connecting devices කියන කතා කරනකොට අපි මුලින්ම කතා කරනවා network interface card එක. network interface card. ඒ කියන්නේ ඔයාගේ machine එකේ එහෙම නැත්නම් computer එකේ network port එකක්. එහෙම නැත්නම් RJ45 අපි දැන් port ඉගෙන ගත්තනේ. අන්නේ port එකක් නැත්නම් අපිට වෙනම network interface card එකක් පාවිච්චි කරලා අපිට network කරන්න මෙන්න මේ network interface card එකක් ඕන වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා ස්විච් එකක් ගැන. ස්විච් එහෙම නැත්නම් හබ්. මේ ස්විච් කියලා කියන්නේ ඔය ගෙදර තියෙන ස්විච් නෙමෙයි හරිද? අපිට ඒවට වෙනම ස්විච් එකක් තියෙනවා. සාමාන්‍ය Cisco brand එක හොඳ brand එකක්. අන්න එයාලගේ සහ තවත් brands තියෙනවා. මේකෙන් කරන්නේ computers එකට සම්බන්ධ කරනවා. ආයතනවල මේවා පාවිච්චි කරනවා. එතකොට මේ ස්විච් එක සහ හබ් එක කියද්දී මේ දෙකේ වෙනස්කම් දෙකක් තියෙනවා. එකක් තමයි ස්විච් එක ගත්තාම ස්විච් එක හරියට විශ්වාසවන්ත යාළුවෙක් වගේ. ඒ කියන්නේ ඉන්නකො මම මට දෙකක් ඇඳලා පෙන්නන්න. මෙතන ස්විච් එකක් තියෙනවා. මෙන්න මෙතන හබ් එකක් තියෙනවා. එතකොට ඒකට සම්බන්ධ වෙච්ච පරිගණකක් තියෙනවා කියලා හිතන්නකෝ. පරිගණකක් තියෙනවා. A B C D මෙතනත් A B C D මෙයා ස්විච් එකක් මෙයා හබ් එකක්. දැන් ස්විච් එකකදී මම A නම් මම දත්ත යවන්නා නම් මම කියනවා C වෙත දත්ත යවන්න කියලා.
එතකොට ස්විච් එක යවන්නේ C ට විතරයි. ඒ කියන්නේ මම කියනට විතරයි යවන්නේ. ඒකේ තාර්කික හැකියාව වැඩි. හරිද? එහෙනම් ස්විච් එකේ මම කියන කෙනාට විතරයි යවන්නේ. හැබැයි හබ් එකේදී එහෙමද? නෑ. හබ් එකේ මම කියනවා මෙන්න මෙයාට දත්ත ටික යවන්න කියලා මම ඒ වෙලා. හැබැයි හබ් එක කරන්නේ මම B ට දත්ත යවන්න කිව්වට එයා මෙන්න මෙතන ඉන්න අනිත් හැමෝටමත් මෙන්න මේ data ටික යවනවා. එතකොට මෙන්න මෙතනදී ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. ඒ කියන්නේ සම්පත් නාස්තියක් ඇති වෙනවා. කාලේ නාස්ති වීමකට ලක් වෙනවා. මේකෙදි ගොඩක්ම වෙන දේවල් තමයි තදබදය වැඩි වෙනවා. ඇයි තදබදය වැඩි වෙන්නේ? මේකේ වේගය අඩුයි. හැමෝටම යවන්න වෙන හින්දා වේගය අඩු වෙනකොට work load එක වැඩි වෙලා තදබදය වැඩි වෙනවා. හරිනේ. ඒ වගේම මේක half duplex එකක් වෙනවා. half duplex. ඒ කියන්නේ මොකද? මතකනේ? එක පාරකට එක පැත්තකට විතරයි data යන්නේ. හැබැයි මේක එහෙම නෑ. මේක එකපාර ඕන පැත්තකට data යනවා. එහෙනම් දැන් ඔයාලා දන්න මේවා තියෙන දෙකක්. හරිනේ? මේක මතක තියාගන්න. මේක තදබදය අඩුයි කියලා ලියාගන්න. තදබදයට හේතුව මොකක්ද? අඩු අරගේ වේගය වැඩි බව. එතකොට තවත් ඕනම් පොයින්ට් දික් කරලා ඔයාලා ලියා ගන්න පුළුවන්. හරි. අපි ස්විච් එක හබ් එක දන්නවා. ඊළඟට අපි කතා කරනවා Wi-Fi ගැන. හරිද? Wi-Fi කියලා අපි කතා කරන්නේ access point. මොකක්ද access point කියන්නේ? access point කියන නිකන් මේක access point එකක පේන්නේ. හැබැයි access point එකක් කියලා කියන්නේ දැන් ඔයා හිතන්න ආයතනයේටම එක රවුටර් එකක් තියෙනවා. ඒ රවුටර් එකට ඉන්ටර්නෙට් එක හරහා data ගන්නවා. හැබැයි ඔයා හිතන්න ආයතනයේ තට්ටු 7ක් තියෙනවා කියලා. අන්න එතකොට මේ උඩින් ගන්න Wi-Fi එකේ ගන්න data signals ටික අනිත් අර තට්ටු 4ම ඒකාකාරීව යවන්න අමාරුයිනේ. අන්න ඒකට අපි පාවිච්චි කරනවා access point එකක්. එතකොට අර ඒකාකාරව ඒ signal එකම අපිට ඒ හැම බිල්ඩින් හැම තට්ටුවකටම යවන්න පුළුවන් වෙනවා. එතකොට අර Wi-Fi කියන තාක්ෂණය කියන්නේ දැන් අපි ඔය network interface card එකෙන් පාවිච්චි කරලා අපි හදන්නේ මේ කේබල් හරහානේ මේ Wi-Fi ගන්න ඉන්ටර්නෙට් ගන්න හදන්නේ. හැබැයි මේ access point එක හරහා අපිට මේක ප්‍රතිසම විදිහට ඒ කියන්නේ signals විදිහට අපිට Wi-Fi ලබා ගන්න පුළුවන් වෙනවා. කියන්නේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් වෙනවා ප්‍රතිසම ආකාරයට. ඊට පස්සේ මම හිතනවා ඔයාලට ඒක තේරෙන්න ඇති කියලා. හරිද ළමයි? ඒ කියන්නේ අපි අර වගේ පාවිච්චි කරන්නේ කේබල්. හැබැයි access point එක හරහා අපිට කේබල් එකෙන් ගන්න data ටික, කේබල් එකෙන් ගන්න data ටික අපිට පුළුවන් signals හරහා යවන්න. හරිනේ? ඊට පස්සේ අපි කතා කරනවා router එක ගැන. router එක හරහානේ අපි data ගන්න. router එකේ රූපේ නම් ඔයාලා දන්නවනේ. මම ඔයාලට මෙහෙම එකක් ඇඳලා පෙන්නනවා. ඉන්ටර්නෙට් කියන්නේ ජාලයක්නේ. ඔයාලා ඒක දන්නවා. ඉන්ටර්නෙට් එක කියන්නේ ලොකු නෙට්වර්ක් එකක්. එතකොට දැන් ඔයා හිතන්න මේ ඉන්නේ මම. මට මෙන්න තියෙනවා YouTube server එක, YouTube computer එක. එහෙම නැත්නම් ඔයාලට තේරෙන විදියට. නෑ අපි YouTube server කියලා කියමුකෝ. තේරෙන්නේ නැත්තේ නෑ ඔයාලට. හරිනේ? මෙන්න තියෙනවා YouTube server computer එක. මෙන්න මගේ router එක. හරිද? මෙහෙම ගම මේ YouTube router එක. හරිද? මේ YouTube ආයතනයේ අදාළ router එක. මෙන්න තියෙනවා YouTube server එක වෙනම ලොකුවට. හරිද? මේකට සම්බන්ධයි. දැන් මට ඕනේ මේ මගේ මම ඉන්නවා මෙතන. මගේ කම්පියුටර් එකකින්. හරිද? දැන් මට ඕනේ මේ මගේ routers මේ තියෙන ලෝකේ තියෙන routers. මට ඕනේ මෙතන තියෙන මට මෙයාගේ data එකක් ගන්න ඕනේ. එහෙනම් router එක හරහා තමයි අපි සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. හරිද? මේකෙදි
ලෝකේ තියෙන routers එකිනෙක connect වෙලා මෙන්න මේ විදිහට අපිට අදාළ කරන தත්ත්වය කොහෙන් හරි අරන් එනවා. මෙන්න මේ routers පාවිච්චි කරන්නේ ඔන්න ඔය ජාල එකිනෙක සම්බන්ධ කිරීමේ කියන කර්තව්‍යයට. හරි ළමයි. ඒකත් ඔයාට දැන් තේරෙනවා. හරි ළමයි. දැන් router එක ගැනත් අපි කතා කරා. ඊට පස්සේ මම ඔයාලට modem එක කියන්නේ මොකක්ද කියලා කියන්න. මම මේ හරියෙන් එක කියන්න. modem. මොකක්ද modem එකක් කියන්නේ? modem එකක් කියන්නේ ඔයාගේ router එකට එන signals එන්නේ සංඥා විදිහටනේ. එතකොට සංඥා විදිහට එනවා කියන්නේ ඔයාට එන්නේ මෙන්න මේ විදිහට analog විදිහට සංඥා එන්නේ. මෙන්න ඔය අතරමැද තියෙනවා modem එකක්. ඔයගේ ගේ ඇතුලේ මේක තියෙන්නේ හරිද? modem එකක් කියන්නේ. අන්න modem එකෙන් පස්සේ ඒක digital විදිහට convert කරනවා. තේරුණාද ළමයි? එතකොට එහෙනම් මොකද්ද මේ modem එකේ කාර්යය? ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පරිවර්තනය කිරීම තමයි මේකේ කාර්යය. modem එකේ කාර්යය. එහෙනම් ඔන්න modem එක කියන එකක් දැන් අපි දන්නවා. ඊළඟට අපි කතා කරනවා firewall එක ගැන. firewall කියන්නේ මොකද්ද? wall කියන්නේ නම් ආරක්ෂාවට හදන දෙයක් නේ. දැන් අපි network එකක් හදනවා. මේව computers දාලා හොඳ සංනිවේදන මාධ්‍ය පාවිච්චි කරලා හොඳ ක්‍රමයක් පාවිච්චි කරලා අපි හොඳම network එකක් හදනවා. computer network එකක් හදනවා building එකට. හැබැයි ඒක නිකන් හරියට ලස්සන ගයක් හදනවා වගේ foundation එක හදලා බිත්ති බැඳලා වහලයක් බැඳලා ওই විදිහට ලස්සනට අපි ඒව ගයක් හදනවා වගේම network එක හදනවා. හැබැයි ගෙදරට තාප්පයක් බඳින්න නැතුව කිසි ආරක්ෂාවක් නැතුව තිබ්බොත් ඒක හරියන්නේ නැහනේ. අන්න ඒ වගේ තමයි අපි මේ network එකටත් හොඳ ආරක්ෂාවක් දානවා මෙන්න මේ firewall එක හරහා. firewall එකකින් අපි සංකේතාත්මකව අඳින්නේ මෙන්න මෙහෙම බිත්තියක් ඇඳලා ගින්දර අඳිනවා. ওই විදිහ තමයි මට ගින්දර අඳින්න පුළුවන්. හරි. ඔන්නම තමයි firewall එකක් පාවිච්චි වෙන්නේ. හරි. ඉන්නකෝ ඔයාලට මම කියන්නම් firewall එක කොතනටද පාවිච්චි වෙන්නේ කියලා කිව්ව. මම හිතනවා පේනවනේ. මේකේ මේ තියෙන්නේ ඉන්ටර්නෙට් එක. මෙන්න ඉන්ටර්නෙට් එක හරහා router එකට සිග්නල් එනවා. අන්න ඊට පස්සේ මෙන්න තියෙනවා ඔයාගේ firewall එක. ඔන්න ආරක්ෂා කරනවා. එතනින් පස්සේ ඔයාගේ ගෙදර computers වලට පාවිච්චි කරනවා. මේක නිකන් දලව මතක තියාගන්න. A level වලට IT කරනවා නම් ඔයාගේ A level paper එකේ ප්‍රශ්නයක් මේ network diagram එකක් අඳිනවා කියන එක. එහෙනම් මම හිතනවා ওই කැලේ ටික හරි. මේත් එක්ක මම ඔයාලගේ තියෙන පොඩි පොයින්ට් එකක් තියෙනවා මේ server computers කියලා જાතියක්. මම ඔයාලට කලින් කොටසෙත් server computer එකක් කියන්නේ මොකක්ද කියලා දුන්නා. ආපහු සරලව මතක් කරනවා නම් මෙන්න මේ විදිහට server computer එකක් තියෙනවා. මේකට කියනවා server computer එක කියලා. එහා පැත්තේ client computers ඉන්නවා. අන්නේ මේකදී මෙයා දත්ත ඉල්ලනවා මෙයා දත්ත යවනවා. හරිනේ. මේ වගේත් එහෙමයි. ඔයා ඉල්ලන දත්ත වලට ඔයාට ඒ කියන්නේ දැන් ඔයාලට ඔයාලට ප්‍රවේශ වෙන්න පුළුවන් දත් දැන් මෙයා බලනවා. මෙයා ඔහොම සරලව කිව්වට දැන් මෙයා ඉල්ලන දත්තය මෙයාට ලබන්න මෙයාට දෙන්න පුළුවන් දත්තයක්ද? මෙයා ෆිල්ටර් කරනවා. මේක සර්වර් එකක් කිව්වහම ගොඩක් කම්පියුටර් තියෙනවා. හැබැයි ඔයාලට උගන්වන්න තියෙන්නේ සර්වර් කම්පියුටර් එක කියන්නේ මොකක්ද සහ ක්ලයන්ට් කම්පියුටර් එක කියන්නේ මොකක්ද කියන කාරණාව විතරයි. හරි ළමයි. එහෙනම් අපි මේ කැලලත් ඉවරයි. ඒ කියන්නේ network connecting devices කියන එක අපි කතා කරා. ඊළඟට හරි අපිට තව තියෙන්නේ network type ටික කතා කරලා topology කතා කරලා networking වල වාසි අවාසි කතා කරන්න.
හරි මම හිතනවා ඔයාලට නෝට් එකක් ඕන නම් ඔයාලා දාගන්න. හරි ළමයි අපි එහෙනම් ඊගාවට අපි කතා කරමු නෙට්වර්ක් ටයිප් ගැන. නෙට්වර්ක් ටයිප් ගත්තාම ඉස්සෙල්ලා නම් ටික ලියගමු. ඔයා මේවා දන්නවා. ඒ කියන්නේ නෙට්වර්ක් හදන්න පුළුවන් නෙට්වර්ක් වර්ග. නෙට්වර්ක් වර්ග තමයි LAN, MAN, WAN. මේ ගෙදර තියෙන WAN නෙමෙයි. හරිද? පාරේ යන WAN නෙමෙයි. LAN කියන්නේ මොකද්ද? LAN කියන්නේ local area network. local area network. local area network එකක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට මොකක් හරි building එකක. හරිද? නැත්තම් ගෙදරක පොඩි ඔෆිස් එකක මෙන්න මේ වගේ දෙනක කම්පියුටර් 10ක් 20ක් 40ක් 50ක් වුණත් වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන විදිහට තනි බිල්ඩින් එකක අපි නෙට්වර්ක් හදලා තියෙනවා නම් අන්න ඒවට අපි කියනවා local area network. local කියන එකේ අදහසම නිකන් අර දේශීය වගේ අදහසක් නෙන්නේ. ඒ කියන්නේ හුදකලා කියන්නේ අපි නිකන් තනියම වැඩ කරනවා නම් මෙන්න මේ වගේ එකක් තමයි local area network එකක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා MAN කියන එක. MAN කියන්නේ metropolitan area network. metropolitan area network. metropolitan area network එකක් කියලා කියන්නේ පුරවර ප්‍රදේශ ජාල. ඕක තමයි සිංහල නම. නිකන් උදාහරණයක් විදිහට මම ඔයාලට කිව්වොත් මෙන්න මෙතන මව් ආයතනය තියෙනවා කියලා හිතන්නකෝ. අන්න ඒකේට අදාළ අණු ආයතන තියෙනවා රට පුරා. එතකොට මෙන්න මේ ප්‍රධාන හෙඩ් ඔෆිස් එකට මෙන්න මේ කියන අණු ආයතන සියල්ල සම්බන්ධ වෙන්න බෑ. එතකොට එක බිල්ඩින් එකක තියෙන එකක් නෙමෙයි මේක. මේක රටේ තැන් තැන් වල තියෙන එකක්. රටේ තැන් තැන් වල තියෙන ඒවා එකට එකතු කිරීමක්. අන්න ඒකට කියනවා පුරවර ප්‍රදේශ ජාලය නැත්නම් මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් කියලා. එහෙනම් ඔයාලට මේක කියන්න පුළුවන් කම්පැනි එකක් ඔයාලට දක්වන්න පුළුවන් උදාහරණයක් විදිහට බැංකුවක් ගන්නකො. ඔයාලට උදාහරණයක් විදිහට බැංක් එකක් ගන්න පුළුවන්. තව උදාහරණයක් විදිහට කැම්පස් එකක් ගන්නකො. මේක කැම්පස් එකක් වන්න. ඔන්න කැම්පස් එකක් ඇතුළේ ඉන්නවා ඩොක්ටර්ස්ලා ටික ඉන්නවා. මොකද මෙඩිසින් ඩිපාර්ට්මන්ට් එක. ඊට පස්සේ ඕකේ ඉන්නවා ඉංජිනේරුවෝ ටික. ඊට පස්සේ තව ඉන්නවා ඉංජිනේරුවෝ ඉන්නවා, කොමර්ස් කට්ටිය ඉන්නවා, IT ශාස්ත්‍රයේ සෙට් එකක ඉන්නවා. ඔය වගේ. එතකොට එක එක ඩිපාර්ට්මන්ට් ගොඩක් තියෙනවානේ. හැබැයි එයාලා එක කැම්පස් එකක් විදිහට එළියට දෙන්නේ. අන්න එතකොට මේ කැම්පස් එක ඇතුළේ නෙට්වර්ක් එක හදන්නේ මෙන්න මේ මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකෙන්. ඊට පස්සේ WAN. WAN කියන්නේ මොකද්ද? WAN කියන්නේ wide area network එකට. wide area network කියන්නේ දැන් මෙන්න මේ වගේ මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් ගොඩක් එකට එකතු වෙලා හැදෙන දෙයක්. එහෙමත් නැත්නම් අපි ලෝකෙ ගත්තාම හරිද? අපි ලෝකෙ ගත්තාම මෙන්න මේ ලෝකෙ රටවල් තියෙනවානේ. ලෝකෙ රටවල් එකිනෙක සම්බන්ධ කරන්න මෙන්න මේ wide area network පාවිච්චි කරනවා. මේකට හොඳම උදාහරණය තමයි ඉන්ටර්නෙට් එක. ඔක තමයි හොඳම උදාහරණය wide area network වලට. හරි එහෙනම් අපි ඕන් දැන් දන්නවා network හදන්න පුළුවන් types හරිද? මොන වගේ network type ද ලෝකේ තියෙන්නේ කියලා. ඔය තුන දැන් ඔයාලා හොඳට දන්නවා. හොඳයි. ඊටත් පස්සේ අපි ඊගාව කොටසට යන්න හදන්නේ. ඊගාව කොටස මොකක්ද? network type කතා කරලා ඉවරයි. එහෙනම් network topology වලට අපි යන්න හදන්නේ.
ඒ කියන්නේ දැන් ওই විදිහට මම කිව්ව LAN MAN WAN කනෙක්ට් කරනකොට කම්පියුටර් තියෙනවානේ. කම්පියුටර් 10ක් 15ක් උනත් එකට කනෙක්ට් කරනකොට ඒවා කනෙක්ට් කරන්න පුළුවන් එක එක ආකාර තියෙනවා. ටොපොලොජි කියලා තමයි ඒවට කියන්නේ. එහෙනම් නෙට්වර්ක් ටොපොලොජි එක අපි දැන් ඉක්මනට ඉගෙන ගමු. මුලින්ම ස්ටාර් ටොපොලොජි එක. ස්ටාර් ටොපොලොජි. මේකෙදී තරුවක් ආකාරයට කම්පියුටර් ටික සම්බන්ධ කරනවා. දැන් තරුවක්ම වෙන්න ඕනද? මේකේ තරුව කියලා මේකේ නම් කරාට මේකේ වැදගත් පොයින්ට් එක තමයි මෙන්න මේ මැද තියෙන ස්විච් එක. මැද ස්විච් එකක් තියලා ඒ ස්විච් එකට කම්පියුටර් සම්බන්ධ කරනවා නම් අන්න ඒකට අපි කියනවා ස්ටාර් ටොපොලොජි එකට සම්බන්ධ කරපු නෙට්වර්ක් එකක් කියලා. ඊට පස්සේ අපි කතා කරනවා බස් ටොපොලොජි එක. බස් ටොපොලොජි එක. බස් ටොපොලොජි එකේදී මෙන්න මෙහෙම කම්පියුටර්ස් තියෙනවා. මේ කම්පියුටර්ස් ඔක්කොම එක මධ්‍ය නාලයකට සම්බන්ධ වෙනවා. හරිද? මෙන්න මේකට කනෙක්ට් වෙනවා. මෙන්න මේ වයර් එකට මැද තියෙන වයර් එකට අපි කියනවා බෑක්බෝන් එක කියලා. ඒ කියන්නේ කොඳු නාරටිය වගේ. බැරි වෙලාවත් මේ බෑක්බෝන් එකට හානි වුණොත් එතනින් එහාට ඩේටා ගැලීමක් වෙන්නේ නැහැ, නෙට්වර්ක් එකේ බිඳ වැටෙනවා. ඊට පස්සේ ඕනේ නම් බස් ටොපොලොජි එකත් අපි දැන් දන්නවා. මේකේ මේ මැද එක නැති වුණොත් ඉවරයි. මේක ආරක්ෂාකාරී. මේ එකක් නැති වුණා කියලා අනිත් ඒවා නැති වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරනවා රින්ග් ටොපොලොජි එක ගැන. රින්ග් ටොපොලොජි. මොකක්ද රින්ග් ටොපොලොජි එකක් කියන්නේ? රින්ග් ටොපොලොජි එකක් කියන්නේ රවුමකට හදපු දෙයක්. දැන් ඉන්නෝ මොන රවුමක් වෙන්න ඔයාලා දන්න රවුම. එකයි නේද කියන්නේ ඔයාලා රවුමක් කිව්වොත් රවුමක්ම නෙමෙයි. හරිද? හැබැයි මෙන්න මේ පරිගණක දෙකක් අතර මේක සම්බන්ධයක් තියෙන්න ඕනේ. දැන් මේකත් රින්ග් ටොපොලොජි තමයි. හරිද? තව ඒ වගේ නැත්තම් දැන් ඉඳලා පෙන්නන්නම් ඔයාලට නිකන් මේ වගේ විවිධාකාර දේවල් තියෙනවා කියලා පෙන්නන්න. මේක ගන්නකො. මේකත් රින්ග් ටොපොලොජිම තමයි. හරිද ළමයි? ඊට පස්සේ අපි කතා කරනවා දැන් අපි ස්ටාර් ටොපොලොජි, බස් ටොපොලොජි, රින්ග් ටොපොලොජි කතා කරා. ඊළඟට ට්‍රී ටොපොලොජි එකයි මෙෂ් ටොපොලොජි එකයි කතා කරන්න තියෙන්නේ. ට්‍රී ටොපොලොජි මේ මෙෂ් ටොපොලොජි එක අපි කතා කරලිමුකෝ. මොකද මෙෂ් ටොපොලොජි එක තමයි මෙෂ් ටොපොලොජි ඒක තමයි ආරක්ෂාකාරීම ජාල සම්බන්ධ කරන ආකාරය. ඇයි මම එහෙම කියන්නේ? මම ඔයාලට පෙන්නන්නම්. දැන් ගන්න කම්පියුටර්ස් අපි ගමුකෝ 5ක්. මේ කම්පියුටර් අතර දැන් මේ කම්පියුටර් එක ගත්තාම මෙයා මේ කම්පියුටර් ඔක්කොටම සම්බන්ධ වෙනවා. මෙයා මෙයත් එක්කත් සම්බන්ධ වෙන්න ඕනේ. මේ කම්පියුටර් එක අනිත් හැම කම්පියුටර් එකක්ම සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මෙයාට මෙයාවත් ඕනේ, මෙයාවත් ඕනේ, මෙයාවත් ඕනේ, මෙයාවත් ඕනේ. එහෙනම් මෙයාටත් මෙයාව ඕනේ, මෙයාවත් ඕනේ, මෙයාවත් ඕනේ, මෙයාවත් ඕනේ. මෙයාට එයාටත් ඕනේ මේ, මෙයාවත් ඕනේ, මෙයාවත් ඕනේ, මේකෙනත් ඕනේ, මේකත් ඕනේ. මෙයාටත් මෙයා ඕනේ, එයා සම්බන්ධ වෙලා, මෙයාත් සම්බන්ධ වෙලා, මෙයාත් සම්බන්ධ වෙලා. මේ එකක් නැති වුණා කියලා ප්‍රශ්නයක් තියෙනවද නැහැ? කොහෙන් හරි මෙයාට ඕන කරන ඩේටා ටික ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේකෙදි එහෙම නැහැ. මේකක් කරනවා වැඩේ ඉවරයි. මේ එකක් මේ මැද බෑක්බෝන් එක හානියක් වුණොත් ඒක ඉවරයි. එහෙනම් ඔයා මෙෂ් ටොපොලොජි එකක් දැන් දන්නවා. ඊළඟට අපි ට්‍රී ටොපොලොජි එකත් ඉක්මනට කතා කරමු. ට්‍රී ටොපොලොජි. ට්‍රී ටොපොලොජි එකේදී වෙන්නේ මොකක්ද? ට්‍රී ටොපොලොජි එකේදී මෙන්න මේ බස් ලයින් ගොඩක් එකට එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මැද ලයින් එක. ඒ මැද ලයින් එකට මේකෙදි එක කම්පියුටර් යන සෙට් උනේ.
මේක හිම නෙමෙයි. මේකේ කම්පියුටර් ගොඩක් සෙට් වෙනවා. ඔන්න ඔය වගේ හරිද? මේ හැමතැනකම කම්පියුටර් එකක් තියෙනවා. ඒකට මේකට කියන්නේ ට්‍රී ටොපොලොජි එක කියලා. මේ තියෙන්නේ බස් ටොපොලොජි ගේම දිගුව. මොකද මේක තමයි බෑක්බෝන් එක. හරිනේ ළමයි. එහෙනම් නෙට්වර්ක් ටොපොලොජි කියන කෑල්ලත් අපි ඉගෙනගෙන ඉවරයි. ඔන්න එහෙනම් අපි දැන් අන්තිම කොටසට ඇවිල්ලා තියෙන්නේ නෙට්වර්කින් වල වාසි සහ අවාසි. මේකෙදි ළමයි මේකේ තියෙන්නේ හරි තියරි කෑල්ලක් තියෙන්නේ. ඔයා මේක පාඩම් කරගන්න ඔයාට පුළුවන්. හරිද? ලොජික් එකක් විදිහට මතක තියාගන්නත් පුළුවන්. හැබැයි ඔයාට ඒක සාමාන්‍ය විදිහට පාඩම් කරගන්නත් පුළුවන්. මොනවද මේකේ තියෙන වාසි සහ අවාසි කියලා අපි ඉක්මනට ලියාගෙන යමු. වාසි වාසි මොනවද වාසි මේ නෙට්වර්ක් කරන එකෙන් වෙන්න පුළුවන් වාසි සහ අවාසි මම ඔයාලට ලියලා ඉක්මනට පැහැදිලි කරන්නම්. වේගවත් තොරතුරු හුවමාරුව. ඒ කියන්නේ අපිට දැන් කලින් නම් අපි නෙට්වර්ක් කරලා නැත්නම් අපේ ආයතනයේ තියෙන මැෂින් එක නෙට්වර්ක් කරලා නැත්නම් අපි data එකක් transfer කරන්න එක්ක pen එකක් කරා යන්න ඕනේ. නැත්නම් hard එකක් වෙනම අරන් ගිහලා ලොකු data ප්‍රමාණයක් transfer කරගන්න ඕනේ. ඒකට ලොකු කාලයක් යනවා. සහ ලොකු සම්පත් නාස්තියක් සිද්ධ වෙනවා. හැබැයි අපි නෙට්වර්ක් කරලා තියෙනවා නම් අපිට transfer කරන්න පුළුවන් කම්පියුටර් එකකින් කම්පියුටර් එකට data. එතකොට අපිට තොරතුරු වේගවත්ව හුවමාරු කරන්න පුළුවන්. අන්න ඒක තමයි ඔය කියන්නේ. ඊට පස්සේ අඩු ඉඩකඩ භාවිතය. අඩු ඉඩකඩ භාවිතය කියන්නේ මේවා හයි කරන්න යන මේවා හයි කරනකොට අපේ ස්පේස් එක අඩු වෙනවා කියලාද? ඒ කියන්නේ අපේ මේවා බඩු අපේ ආයතනයේ බිල්ඩින් එක ඉඩ අඩු වෙනවා කියලාද? නෑ ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඉඩකඩ අඩු වෙනවා කියලා කියන්නේ මේකෙදි. දැන් ඔයා හිතන්න අපි දත්ත ආරක්ෂාව වෙනුවෙන් අපි සමහර වෙලාවට එකම ෆයිල් එකේ කොපිස් තියාගෙන ඉන්නවනේ. ඔයා හිතන්න ලොකු වීඩියෝ එකක් දැන් මොකක් හරි data එකක් තියෙනවා GB 50ක විතර. දැන් ඒකේ කොපිස් 3ක් විතර තියාගන්න කිව්වොත් ලොකු ස්පේස් එකක් නාස්ති වෙනවනේ. හැබැයි මේ නෙට්වර්ක් කරලා තියෙන එකේදී අපිට එහෙම ඩුප්ලිකේට් කොපි තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඕනම වෙලාවක අපිට ගන්න පුළුවන් වෙනවා. හරිනේ. ඊට පස්සේ අඩු ඉඩකඩ භාවිතය කියන්නේ ඔන්න ඔකට. ඊට පස්සේ සම්පත් පොදුවේ භාවිතය. සම්පත් පොදුවේ භාවිතය. සම්පත් පොදුවේ භාවිතය කියන්නේ දැන් ඔයා හිතන්න අපේ ඉස්කෝලේ හරි කම්පැනි එක හරි අපි ගාව කම්පියුටර්ස් 10ක් තියෙනවා. හැබැයි එක printer machine එකයි තියෙන්නේ. ඒ printer machine එක PC එකකට විතරක් connect කරොත් ඒ PC එකකින් විතරනේ අපිට අදාළ output ගන්න පුළුවන් hard copies. හැබැයි අපි network කරලා තියෙනවා නම් ඒ network එකේ මේ network එකට printer එකක් set කරලා තියෙනවා නම් අපිට ඕනම පරිගණකයක තියෙන data එකක් hard copy එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට අර සම්පත් පොදුවේ භාවිතා කරන්න අපිට පුළුවන් වෙනවා. කියන්නේ සම්පත් කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. හරි. එතකොට ඒකත් ඔයාලට තේරෙනවා. ඊට පස්සේ මධ්‍යගත මෘදුකාංග පාලනය. මධ්‍යගත මෘදුකාංග පාලනය. මධ්‍යගත මෘදුකාංග පාලනය කියලා කියන්නේ අපි හිතන්නකෝ මොකක් හරි paid software එකක් තියෙනවා කියලා. අන්නේ software එක අපි අපේ machines 10ක් තියෙනවා නම් ආයතනයේ ඒ 10ට වෙන වෙනම අරන් දානවට වැඩිය. ඒකට ලොකු cost එකක් යනවනේ. ඊට වැඩිය අපිට පුළුවන් නම් server එක අපේ network එකේ server එකට ඒ software එක upload කරලා අපිට පුළුවන් මේ computers 10 මේ server එක පාවිච්චි කරන්න. අපේ computers 10ම ඒ software එක පාවිච්චි කරන්න පුළුවන් server එක හරහා. හරිනේ. එතකොට අන්න ඒකෙදි අපිට කාලය සහ මුදල් කියන දෙකම ඉතුරු වෙනවා. සම්පත් නාස්තිය අවම වෙනවා. මධ්‍යගත මෘදුකාංග පාලනය කියන්නේ ඔන්න ඔකට. උදාහරණයක් විදිහට අපි ගත්තොත් Adobe collection එක. ඔයාලා වීඩියෝ එඩිටින් නම් කරන්නේ Adobe collection එකක්. එතනින් පස්සේ තව ඔය servers ගැන කතා කරනකොට ගොඩක් paid softwares තියෙනවා. අන්න ඒවා. ඒ වගේම Windows ගැන කතා කරනකොට අපිට original Windows පාවිච්චි කරද්දි
ඔන්න ඔය සර්වර් එකේ මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි ළමයි. ඊළඟට අපිට මේක නෙට්වර්ක් කරලා තියෙනකොට anytime any place සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වීමේ හැකියාව. ඒ කියන්නේ දැන් අද වෙනකොට මේ නෙට්වර්ක් කියන එකත් ගොඩක් වෙලාවට ක්ලවුඩ් බේස් විදිහට හැදිලා තියෙන්නේ. හරිද? සර්වර් එක අද වෙනකොට ක්ලවුඩ් තාක්ෂණයට පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපිට ලෝකේ ඕනම තැනක ඉඳන් අපේ ක්ලවුඩ් එකට ලොග් වෙලා අපිට අදාළ කාර්යය කරන්න පුළුවන්. අන්න ඒකට තමයි මේ කියන්නේ anytime any place සම්බන්ධ වෙන්න පුළුවන් කියන ඕනම තැනක ඉඳන් ඕනම වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක තමයි ඔය ලියලා තියෙන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ ආරක්ෂාව. ආරක්ෂාව කියලා ගත්තාම ආරක්ෂාව වාසියක්. හැබැයි ඒ කියන්නේ දැන් ඔයා හිතන්න අපේ නෙට්වර්ක් එකේ අපේ සර්වර් එක තියෙනවා. ඒ සර්වර් එකට අපේ ඔක්කොම data storage ඔක්කොම මේ සම්පත් ඔක්කොම ස්ටෝර් කරලා තියෙන සර්වර් එකේ අපිට පුළුවන් මේ සර්වර් එකට ගයිඩ්ලයින් දාන්න. ඒ කියන්නේ මෙන්න මේ කට්ටියන්ට විතරයි මේ සර්වර් එකට ලොග් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය කස්ටමර් කෙනෙක්ට අපේ සර්වර් එකට ලොග් වෙන්න බෑ. අපේ ආයතනෙත් high level manager එකට විතරයි මේ කොටසට ලොග් වෙන්න පුළුවන්. අන්න එහෙම කරාම අදාළ කෙනාට විතරනේ data වලට මේ ඒ data වලට දේයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට මේ data වල ආරක්ෂාව වැඩි. ඕන කට්ටියන්ට සම්බන්ධ වෙන්න බෑ. අන්න ඒ විදිහට අපිට ආරක්ෂක security guidelines හදන්න පුළුවන්. security privacies හදනවා කියලා තමයි ඔකට කියන්නේ. හරිනේ. එතකොට ළමයි වාසිය ඕවා තමයි. වේගවත් කියන්නේ වේගවත් තොරතුරු හුවමාරු කරන්න පුළුවන්. අඩු ඉඩ කඩ කියන්නේ duplicate files තියාගන්න ඕනේ නැහැ. printer වගේ ඒවා පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. මධ්‍යගත මෘදුකාංග පාලනය කියන්නේ Adobe වගේ paid softwares අපිට හවුලේ පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඕන තැනකින් ඕන වෙලාවක log වෙලා අපේ වැඩ ටික කරන්න පුළුවන්. ඒ වගේම අපිට security privacies හදන්න පුළුවන්. ලියන්නම්කෝ security privacies හදන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා අවාසි ගැන. අවාසි ගැන කතා කරනකොට මේකෙදි මුලින්ම කතා කරලා ඉන්න දත්තවල අඩු ආරක්ෂාව. දත්තවල අඩු ආරක්ෂාව. දැන් ඒ මොකක්ද ඒ කියන්නේ? මෙතන කියනවා ආරක්ෂාව වැඩි කියලා. අතන කියනවා දත්තවලට අඩු ආරක්ෂාව කියලා. ඒ කියන්නේ මෙහෙමයි ළමයි. දැන් මේකෙදි අපිට සර්වර් එකට ගයිඩ්ලයින් දාන්න පුළුවන් ඒක ඇත්ත. හැබැයි ඔයා හිතන්න අපේ නෙට්වර්ක් එකේ කම්පියුටර්ස් 1000ක් විතර තියෙනවා නම් අන්න ඒකේ එක කම්පියුටර් එකකට ඇතුළත් වුණොත් කවුරු හරි මොකක් හරි විදියකින් ඒ කම්පියුටර් එකට ඇක්සස් ගත්තොත් ඒ කම්පියුටර් එක හරහා ඉතුරු කම්පියුටර්ස් ඔක්කොටම සම්බන්ධ වෙන්න පුළුවන් නේ. අන්න එතකොට කම්පියුටර් වල තියෙන දත්තවල ආරක්ෂාව අඩුයි. මොකද ඔක්කොම නෙට්වර්ක් කරලා තියෙන ඔක්කොම සම්බන්ධ කරලා තියෙන්නේ. එකකට ලොග් වුණොත් අනිත් ඔක්කොටම ඒ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට ලොග් වෙලා හැක් කරලා ඒව ජාලයක් නේ තියෙන්නේ. එතකොට ඒවට හැක් කරලා ඒ ජාලේ තොරතුරු ගන්න පුළුවන් වෙනවා. ඒ අන්න එක තමයි මෙතන ආරක්ෂාව අඩු දත්තවලට තියෙන ආරක්ෂාව අඩුයි කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ජාල බිඳ වැටීම්. ජාල බිඳ වැටීම් කියන්නේ මොකද්ද? ජාල බිඳ වැටීමක් කියලා කියන්නේ ඔයා හිතන්න මම දැන් මෙතන අර ඉස්සෙල්ලා කතා කරපු බස් එකේදී එහෙම බස් ටොපොලොජි එකේදී එහෙම නැත්නම් ට්‍රී ටොපොලොජි එකේදී කොහේ හරි ජාලයක බිඳ වැටීමක් වුණොත් කාර්යක්ෂමතාවය අඩු වෙනවනේ. අපි වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවනේ. අපිට වැඩේ කරගන්න බැරි වෙනවනේ. අන්න ඒක තමයි මේ ජාල බිඳ වැටීම් කියලා කියන්නේ. සම්පූර්ණ කටයුතු එන හිටනවා ජාලයක් බිඳ වැටුණා. ඔයාලට මතක ඇති ඔය WhatsApp එහෙම ජාල බිඳ වැටීමකට ලක් වෙන්නේ. අන්න එතකොට අර කිසිම වැඩක් කරගන්න බෑනේ. අන්න ඒ වගේ. ඊට පස්සේ දැන් වෛරස. ඒ කියන්නේ දත්තවල අඩු ආරක්ෂාවම තමයි මේකෙත් වෛරස ගැන ගත්තාම අපි නෙට්වර්ක් එකක් හදලා තියෙනවා නම් ඒ නෙට්වර්ක් එක කම්පියුටර් එකකට වෛරස් එකක් ආවොත් සම්පූර්ණ නෙට්වර්ක් එකටම වෛරස් එක යනවා. මොකද ඒක ඔක්කොම කනෙක්ට් කරලා තියෙන හින්දා. එහෙනම් වෛරස් වලිනුත් මේ බලපෑමක් තියෙනවා. කම්පියුටරේ වෛරස් යන්න පුළුවන්. ඊට පස්සේ පරිගණක දෝෂ. පරිගණක දෝෂ කියලා ගත්තාම ඔයා හිතන්න එක්ක සර්වර් එක ඩවුන් වෙනවා. සර්වර් එක ඩවුන් වුණොත් අර අපි කිව්ව අනිත්
හැම ඒ කියන ආයතනයේ ඉන්න අනිත් කම්පියුටර්ස් ඔක්කොම කොච්චර හොඳට වැඩ කරත් වැඩක් නැහැ. මොකද සම්පත් ඔක්කොම තියෙන්නේ අපේ සර්වර් එකේ. අන්න එතකොට ඒ වගේ සර්වර් එකක් ඩවුන් වුණොත් එහෙම ආයතනයේ කඩතු ඇන හිටිනවා. එතකොට ඒකත් අවාසියක්. ඊළඟට පුහුණු අවශ්‍යතා. පුහුණු අවශ්‍යතා කියන්නේ ඒ කියන්නේ දැන් මේ නෙට්වර්ක් එකක් එක්ක වැඩ කරනකොට අර සම්පත් හුවමාරුව ඊට පස්සේ සර්වර් එකත් එක්ක වැඩ කරන්න දැනගන්න ඕනේ. සාමාන්‍ය කම්පියුටර් එකක් එක්ක වැඩ කරනවා වගේ නෙමෙයි. එතකොට අපි ගාව ඉන්න සේවකයෝ එම්ප්ලොයිස්ලා මේකට පුහුණු කරන්න ඕනේ. අන්න එතකොට වෙනම පුහුණු අවශ්‍යතාවය ඇති වෙනවා. ඒකට වෙනම වියදමක් යනවා. ඉතින් ඔන්න ඕවා අවාසි. හරි ළමයි. ඔන්න ඔය විදිහට අපි ඒ කොටසත් ඉවර කරා. හරිද? එතකොට මේ වෙනකොට අපි වාසි සහ අවාසිත් කතා කරා. එහෙනම් මම ඔයාලට කිව්ව නෙට්වර්කින් කියන කොටසේ අර මම කිව්ව ෆවුන්ඩේෂන් එක එහෙම නැත්නම් බේසික් නෙට්වර්ක්ස් කියන කොටස අපි ඉවර කරා. ඔය ටික තමයි ඔයාගේ සිලබස් එකේ ඔයාලට උගන්වන්න කියලා තියෙන්නේ. හරි ළමයි. එහෙනම් අපි දෙවෙනි පාඩමත් මේ විදිහට ඉවර කරා. මේ පළවෙනි සහ දෙවෙනි පාඩම අපි ඉවර කරාට පස්සේ මම ඔයාලට කිව්වාගේම දැන් ඔයා ඇවරේජ් ලකුණු 10ක වගේ ප්‍රමාණයක ඉන්නවා. දැන් ඔයාට හිතෙයි මම ලකුණු 10ක ඉන්නවා. ඒ කියන්නේ මට මේ දවස් මේ වීඩියෝ දෙක බැලුවට පස්සේ ලකුණු 10ක් ආවද කියලා. නෑ. ඔයාට ලකුණු 10ක් ගන්න පුළුවන් කරන මානසිකත්වය හැදිලා තියෙන්නේ. දැන් අපි පේපර්ස් වල මේ ප්‍රශ්න හම්බ වෙනකොට ඔයාට මේක මෙතන හම්බුණා නේද? මට මතකයි. හරි හරි. එහෙනම් මේක මට හම්බුණා. හැබැයි මට මේක කරගන්න බැහැ. කියන්නේ මම මේක ඉගෙන ගත්තා ඒ වුණාට මට මේක බෑනේ. අන්න ඔය වගේ හිතෙන්න පටන් ගන්නවා. අන්න ඒ හිතනකොට අන්න මේ හිතනවා කියන්නේ ඔයා හරි ට්‍රැක් එකේ ඉන්නේ. එහෙනම් ඔයා ඊගාවට ඒක හොයනවා. හොයලා ඔයා ඒ වැරදින කොටස ඉගෙන ගන්නවා. ඔන්නෝම තමයි ළමයි මේ මාස 6 අපි ඉගෙන ගන්න යන්නේ. වැරදි තමයි අපි ඉගෙන ගන්නෙ. මොකද මම ඔයාලට කිව්වා මේ මාස 6 අපි කොහොම හරි O level වලට IT වලට ඒකක් දානවා වගේම ඊටු සබ්ජෙක්ට් වලට ඒ අරගෙන A9s කියන හේනට යන්න තමයි අපි මේ වැඩ ටික කරගෙන යන්නේ. එහෙනම් ළමයි ඔයා අනිත් සබ්ජෙක්ට් එක වැඩ ටික කරගෙන යන්න අපේ පේපර් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත ගමන් ඔයාලට තේරෙයි ඒක කොච්චර හොඳට ඒ වැඩේ යනවද කියලා සහ පේපර් ඩිස්කෂන්ස් වලට සම්බන්ධ වුණාට පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම O level IT වලට ඒකක් දාගන්න ඕනේ කියන දාගන්න පුළුවන් කියන අයිඩියා එක ඔයාලට එයි. එහෙනම් මොකද මම මේක ඔයාලට ඇති කරනවා අනිවාර්යයෙන්ම. එහෙනම් ළමයි අපි අපේ පන්තිය මෙතනින් ඉවර කරමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.